Hello guys, අද අපි ඔයගලන්ට කියන්න ආවේ කළු හෝ සුදු බෑග්ග්‍රවුන්ඩ් එකක් ටක් ගාලා රිමූව් කරලා ඔයගලන්ට අදාළ මොකක්ද එකට කිසියම් දෙයකට යොදා ගන්න ලේසිම ෂෝට් කීස් ටික කියලා දෙන්න. අපි මේ විදිහට ඉම්පෝට් කරගමු මුලින්ම කළු පාට බෑග්ග්‍රවුන්ඩ් එක. අපිට මේකට ඕන කරන්නේ උපරිම කීස් 6ක් වගේ පොඩි ප්‍රමාණයක්. අපි මේ විදිහට කළු පාට ඉමේජ් එකක් ගත්තා. අපිට ඔබට Alt Shift S මෙන්න මේ විදිහට Alt Shift S ඔබවහම මෙන්න මේ විදිහට කළු පාට බෑග්ග්‍රවුන්ඩ් එක ගොනු වෙනවා වගේම ඔයගලන්ට ඔටෝ බ්ලෙන්ඩ් අවස්ථාවක් මේක ඔයගලන්ට විතර ගන්න පුළුවන්. මේ තියෙන්නේ අපි ටී-ෂර්ට් මොකක් එකකට දාලා මෙතන ඇඩ්ජස්ට් කරන්න පුළුවන් අපිට ඕන විදිහට. ඔයගලන්ට ඇඩ්ජස්ට් කරන්න ඕගොල්ලෝ ගන්න නැත්නම් මම ඊළඟ විදිහට කියන්න. මේ විදිහට ඔයගලන්ට ඕන විදිහට press කරලා මොකක් එක ලස්සන කරගන්න පුළුවන්. මෙතන ගොඩක් ෆීචර්ස් තියෙනවා. ෆීචර්ස් ගැන තව වීඩියෝ එකක් ගේන්න. හරි guys, මේ තමයි කළු බෑග්ග්‍රවුන්ඩ් එකේ අවුට්පුට් එක එන්නේ. හරි. අපි ඊළඟට යන සුදු බෑග්ග්‍රවුන්ඩ් එකකින් කරනවා. මේ විදිහට ඒකටම සුදු බෑග්ග්‍රවුන්ඩ් එකක් පාවිච්චි කරනවා. මේ විදිහට සුදු බෑග්ග්‍රවුන්ඩ් ඉමේජ් එකක් ඉම්පෝට් කරගන්න. හරි. අපි ඒකට ඕන වෙන්නේ Alt Shift M. අන්න මේ විදිහට අපිට සුදු බෑග්ග්‍රවුන්ඩ් එකක් කරන්න පුළුවන්. ඒ වගේම අපේ බ්ලෙන්ඩ් අවස්ථාවක් එකේ අරගෙන පෙන්නන ඔයගලන්ට පේනවා ඇති. ඒ වගේම යාළුවනේ අපි මේ ක්‍රිපින් මාස්ක් කරන්න කියලා දෙනවා. හරි. අපි ඕනි ලේයර් එක ගාවට අපි මේ කරපු ලේයර් එක ඇදගෙන ඉන්න මේ විදිහට රයිට් ක්ලික් කරලා මෙන්න ක්‍රිපින් මාස්ක් අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.